සාගරය කියන්නේ අති භයානක තැනක්. ඉතින් මෙන්න මේ භයානක තැනේ වුණ අපූර්ව සිදුවීම් කීපයක් අද වීඩියෝ එකකින් අපි කතා කරමු. ඉතින් මේ වගේ අපූර්ව සිදුවීම් වලට සම්බන්ධ වීඩියෝ බලන්න ඔයත් කැමති කෙනෙක් නම් අනිවාර්යෙන් channel එකත් එක්ක දෙකටම එකතු වෙලා ඉන්න. අද වීඩියෝ එකකින් කතා කරන පළවෙනි සිද්ධිය තමයි 1975 දී නිර්මාණය කරපු MV අර්වින් කියන මෙන්න මේ නෞකාව. ඉතින් මෙන්න මේක 2021 දී මුහුදේ ගමන් කරමින් සිටියේදී හදිසියෙම මෙන්න මේ වගේ භයානක අනතුරකට මුහුණ දෙන්න වුණා. ඒ තමයි මුහුද ගමන් කරමින් සිටියේදී මේ නැවට ඒ වගේම මේ නාවිකයන්ට මුහුණ දෙන්නුනේ හරි අපූර්ව සිදුවීමකට. ඒ තමයි මුහුදු රැළ සැලවීමත් එක්ක මෙන්න මේ නැවේ ඉදිරි පෙදෙස මෙන්න මේ වීඩියෝ එකේ පෙන්න ආකාරයට දෙකට කැඩිලා දෙබෑවෙන්න වුණා. ඉතින් මෙන්න මේකත් එක්ක මේ නැවට ලොකු හානියක් වුණා වගේම මෙන්න මේක මුහුදේදී අපිට දක්නට ලැබුණු හරි අපූර්ව වගේම අති භයානක සිදුවීමක්. ඉතින් මෙන්න මේකත් අපිට මහා සාගරයේදී දක්නට ලැබුණු හරි අපූර්ව සිදුවීමක්. ජපානයේ නාවිකයන් පිරිසක් විසින් ගමන් කරමින් සිටි මෙන්න මේ නෞකාවට හදිසියෙම පැමිණි චීනයේ සිට ධීවරයන් පිරිසක් පැමිණි නෞකාවක් මෙන්න මේ විදිහට දිගින් දිගටම පහර දෙන්න සිදු වුණා. මේ සිදුවීමත් එක්ක ජපානයේ නෞකාවට හානියක් සිදු වුණා වගේම හැබැයි මෙන්න මේ හානියෙන් ජපානයේ නෞකාවට බේරෙන්න පුළුවන්කමක් හම්බුණා. භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබූ මේ නෞකාව නොසිතූ විදිහට අයිස් කුට්ටි මත කැටීමෙන් සුළු අනතුරක් මෙන්න මේ විදිහ වුණා. ඉතින් හිතන්න හදිසියොත් මේ අනතුර තවත් ලොකු අනතුරක් බවට පත් වුණා නම් කොතරම් හානියක් සිදු වෙයිද? මේ N0395 කියන නෞකාව හදිසියෙම සිදුවුණු කාර්මික දෝෂයක් නිසාවෙන් මුහුදුබත් වන අයුරුයි මේ වීඩියෝ එකෙන් දැක්වෙන්නේ. ඉතින් මේ නෞකාව තිබූ සම්පූර්ණ සියලුම දේවල් මෙන්න මේ විදිහට අන්තිමට සුළු තප්පර ගානක වගේ පොඩි කාලයක් ඇතුළත මුළු මුහුදටම මුහුදුබත් වෙනවා. ඒ වගේම මේ අපූර්ව සිදුවීමට මුහුණ දෙන්න හම්බුනේ ජපානයේ නාවිකයන් කීප දෙනෙක්ට. ඉතින් මේ වීඩියෝ එක කරන්නේ මේ නාවිකයන් කීප දෙනා. ඒත් ඔයාලට පේනවා ඇති මේ නැවට ඉස්සරහින් අපූර්ව කළු පාට තීරුවක් වගේ යනවා. ඉතින් ඒ තමයි සුනාමි රැළක්. ඉතින් මෙයාලට මේ මුහුණ දෙන්න හම්බුණු අති භයානක සුනාමි රැළක් ගැන තමයි මෙයාලා මේ වීඩියෝ එකේදී පෙන්නලා තියෙන්නේ. මෙයාලා පවසන විදිහට අඩි 9කටත් වඩා උස හරි අපූර්ව මුහුදු රැළක් තමයි මෙයාලට මේ විදිහට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. ඉතින් මේකත් මේ මහ මුහුදේ මුහුණ දෙන්න වෙන අපූර්ව සිදුවීම. ඒ වගේම මේ සිදුවීමත් ප්‍රේක්ෂකයන්ට හරි අපූර්ව උද්වේගයක් ලබා දුන්න සිදුවීමක්. ඇමරිකාවේ නාවික හමුදාවට අයත් මෙන්න මේ නෞකාව පුහුණු සැසියක යෙදී සිටින අවස්ථාවකදී තමයි මෙන්න මේ වගේ අපූර්ව මුහුදු රැළකට ආශ්‍රිත සිදුවීමකට මුහුණ දෙන්න සිදු වුණේ. ඒ වගේම බලන්න මෙන්න මේ සිදුවීම මේ ධීවරයන් පිරිසකට සිද්ධ වෙන හරි අපූර්ව සිදුවීමක්. මෙයාලා මේ මුහුදේ ගමන් කරමින් සිටියේදී එක පාටම පිටිපස්සෙන් පැමිණෙන රැළ පහර හරිම සැරසඩ පහරක් විදිහට මෙයාලගේ බෝට්ටුව දෙසට මෙන්න මේ විදිහට ඇතිකින් එනවා. ඉතින් ඔයා හිතන්න චුට්ටක් ඔයා මේ තැන හිටියා නම් කොච්චර භයානක අත්දැකීමක් වෙයිද නේද? ඉතින් මේ සිදුවීම ජපානයේ කෝට් ගාඩ් එහෙම නැත්නම් වෙරළාශ්‍රිත පිරිසකට මුහුණ දෙන්න උණු හරි අපූර්ව භයානක සිදුවීමක්. ඉතින් මේ නෞකාවන් දෙක එකිනෙක එක ගැටෙනවා. මේක සමග නෞකා දෙක සුළු හානියකින් බේරගන්න මෙයාලට පුළුවන් වෙනවා. ඒ වගේම මේ සිදුවීම ජපානයේ නැවකට මුහුණ දුන්නුණු හරි භයානක සිදුවීමක්. මීටර් 800කට වැඩි මෙන්න මේ වගේ උදම් රළක් මෙන්න මේ නෞකාව දෙසට ඇදිලා මෙන්න මේ නෞකාව මෙන්න මේ ආකාරයට මුහුදේ කිලීමට පවා පුළුවන් මට්ටමට මෙන්න මේ ආකාරයට අනතුරකටපත් වෙනවා. බලන්න මේ සිදුවීම ජපානයට 2011 වසරේදී ආපු සුනාමි රැළ ආශ්‍රිත සිදුවීමක් තමයි මේ. ඉතින් මෙන්න මේ විදිහට ජපානයේ වෙරළ ආශ්‍රිතව රවටා තිබූ නෞකා විශාල ප්‍රමාණයක් මෙන්න මේ සුනාමිය සමග අති විශාල ප්‍රමාණයෙන් හානියට පත් වුණා වගේම විශාල ජීවිත ප්‍රමාණයක් බිලිගත්තා කියලා තමයි අපිට සඳහන් වෙන්නේ. මේ නෞකාව දිහා ටිකක් බලන්නකෝ. හරි අපූර්ව නෞකාවක් නේද? හරිම ලස්සනට මේ නෞකාව ඇවිල්ලා මුහුදට ඔන්න ඔය විදිහට ගමන් කරනවා. ඉතින් ඊළඟට අපිට බලන්න පුළුවන් වෙන්නේ නැව් නැංගුරන් දාන විදිහ. ඉතින් මෙන්න මේ ආශ්‍රිත උණ භයානක සිදුවීම් කීපයක් තමයි දැන් අපිට බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් බලන්න මේ නැංගුරම මෙයාලා නිදහස් කරාට පස්සේ හරිම වේගයෙන් ඔන්න ඔය ආකාරයට මේ නැංගුරම මුහුද යටට යනවා. ඒකත් එක්ක මෙන්න මේකේ කාර්මික දෝෂයක් ඇති වෙලා ගිනි ගැනීමක් දක්වා මේක ප්‍රචණ්ඩකාරී විදිහට පටන් ගන්නවා. ඉතින් හිතන්න කොච්චර භයානක සිදුවීමක්ද මේක කියලා. මේ සිදුවීම ටිකක් බලන්න. මේ 2001 වසරේදී වුණු හරි අපූර්ව සිදුවීමක්. ඉතින් මේ නාවිකයෝ පිරිස එකතු වෙලා මෙන්න මේ නැංගුරම මේ විදිහට මුහුදට දාද්දි හදිසියෙම මෙයාලා හිතපු නැති වෙලාවක මේ නැංගුරමින් මෙන්න මේ යකඩ දන්වැල ගැලවිලා විසිකෙනවා. ඉතින් ඒකත් එක්ක මේ නැවට වෙන ඩැමේජ් එක එහෙම නැත්නම් හානිය අති භයානක හානියක් සිද්ධ වෙනවා.
මේ සිදුවීම වරායට නවත්තන්න එන නෞකාවක් හදිසියෙම පාලනයෙන් ගිලිහිලා වරාය බැම්මත් කඩාගෙන ඔය විදිහට වරායට ඇතුළු වෙනවා. ඉතින් මේකෙන් නම් සුළු ප්‍රමාණක හානියක් තමයි සිදු වෙනවා අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. පාලනයෙන් ගිලිහීම නිසා වුණු අපූර්ව වැඩේ කොහොමද නේද? ඒ වගේම මේ සිදුව වෙන්නේ බඩු ප්‍රවාහනය කරමින් තිබුණු නෞකාවක ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබුණු නෞකාවක් කැටෙන අයුරු. ඉතින් පාලනයෙන් ගිලිහීම නිසා සහ නොසැලකිලිමත්කම නිසා මෙන්න මේ විදිහට මේ නව් දෙක එකිනෙක ගැටිලා විශාල අනතුරක් සිද්ධ වෙනවා. මේ වීඩියෝ එක ගැන කොහොමද ඔයාගේ අදහස? අනිවාර්යෙන් පල්ලෙහා කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් විදිහට දාන්න අමතක කරන්න එපා. මේ වගේම අලුත් කුතුහලයෙන් පිරුණ වීඩියෝ එකකින් ආයෙත් හම්බෙනකන් අද වීඩියෝ එකෙන් සමුගන්නම්. එහෙනම් හැමෝටම සුබ දවසක්. දිගටම අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න.